ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. ඔන්න මම අද අරන් ආවේ ලේසියෙන්ම ගමේ රසට කොස්සට කළුපොල් මාළුවක් හදාගන්න විදිහ. එහෙනම් අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. හොඳින් තම්බාගත් කොස්සට රතු ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංචා, මිරිස්, මිටිකිරි, 3-5 මිරිස් කුඩු, කහ කුඩු, අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ඒ වගේම තෙම්පරාදුව සඳහා පොල් තෙල් ඕනි. ඊට අමතරව කළුපොල් මාළුවක් නිසා ගාගත් පොල්, හාල් තේ හැන්දක්, ගම්මිරිස් ඇට, කුරුඳු ඕනි වෙනවා. ඔන්න අපි මුලින්ම හාල්, පොල්, ගම්මිරිස් ඇට, කුරුඳු ටික මෙන්න මේ විදිහට දුඹුරු පාටක් වගේ වෙනකන් හොඳින් බැද ගන්න ඕනේ. මෙන්න මේ වගේ පාටක් වෙනකන් මේ ටික හොඳින් බැද ගන්න. ඊට පස්සේ ලිපෙන් බාලා නිවෙනකන් ටිකක් වෙලා තියාගන්න. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට 3-5 හැඳි දෙකක් විතර එකතු කරගන්න. 3-5 ටික බෙදුනට පස්සේ ඒකටම මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. 3-5 මිරිස් කුඩු ටික බෙදුනට පස්සේ මෙන්න මේ විදිහට භාජනයකට ඇඩ් කරගන්න. ඔන්න මේ වෙද්දි මගේ හාල් පොල් මිශ්‍රණය නිමිලා තියෙන්නේ. දැන් මම ඒක කයින්ඩ් ජායකට දාගෙන මෙන්න මේ විදිහට හොඳින් අඹර ගන්න ඕනි. අඹරගත්ත හාල් පොල් මිශ්‍රණය මෙන්න මේ විදිහට කොසර ටිකට අපි එකතු කරගන්නවා. ඊට පස්සේ බැදගත් මිරිස් කුඩු 3-5 මිශ්‍රණයක් එකතු කරගන්න. ඒකටම කහ කුඩු ටිකකුත් එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳින් මික්ස් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට දෙයක් ආදරෙන් මතක් කරන්න තියෙනවා. ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න. එතකොට අපි දාන වීඩියෝ notification එකක් මාර්ගෙන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ රතු ලූණු, සුදු ලූණු, මිරිස් ටික මම මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් එකතු කරගන්නවා. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ කරපිංචා, රම්පේ එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස්, සුදු ලූණු ටිකක් එකතු කරගන්නවා. පස්සේ ඒකටම රතු ලුණු ටිකත් එකතු කරගන්නවා. ලුණු සුදු ලුණු ටිකත් තෙම්පරාදු වුණාට පස්සේ ඒකටම කොස්සර ටිකත් එකතු කරගන්න. ලුණු සුදු ලුණු තෙම්පරාදු වෙන මෙන්න මේ විදිහට කොස්සර ටිකත් හොඳින් මික්ස් කරගන්න. ඊට පස්සේ මිටිකිරි ටික එකතු කරගන්න. මිටිකිරි ටිකක් දාලා හොඳින් මෙන්න මේ විදිහට මික්ස් කරගන්න. මිටිකිරි ටික දාලා ඒක එක පාරක් උතුරුවාට පස්සේ කළුපොල් කරි එක ලිපෙන් බාගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත කළුපොල් කරිය. ඇත්තටම මේක ගොඩක් රසයි. අපි හදන චිකන් කරි වලට වැඩිය ගොඩාක්ම මේක රසවත්. ඔයාලත් හදලා බලන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, නොදන්න අයට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේම රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.